අති විශාල ශ්‍රාවක පිරිසක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. එක මම හිතන්නේ අති විශේෂ පුණ්‍ය කර්මයක්. ලෝකේ දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය කියලා කියන්නේ ඇයි? අහස උසට සම්පත් දුන්නත් එක බුද්ධ වචනයකින් කරන වෙනස මේ ලෝකේ කරන්න බැරි නිසා. එක බුද්ධ වචනයකින් ඒ තරම් වෙනසක් කරනවා. පිටුතුනේ සමහර අය ඔවුන් ඒවා පින්වතුනි අපිත් එක්කලා කියනවා. බණ අහලා හිත හදාගත්තු විදි පිළිබඳව. මම පින්වතුනි මෙන්න මෙහෙම කරුණක් කියන්නම්. හිතන්නකො තමන්ගේ හිතට මහා වද දෙන ප්‍රශ්නයක් ආවා කියලා. ඒ වගේම හිතට බරක් වෙන මොකක් හරි සිතුවිල්ලක් ආවා. තවත් විදියකින් කිව්වොත් හිතන්නකෝ අපේ පින්වතුන්ට මේ පවක් කරන්න හිතක් පහළ වුණා කියලා හිතන්න. පින්වතුන් මෙන්න මේ දේ පොඩ්ඩක් අනුගමනය කරන්න. ඒ සිතුවිල්ල පහළ වෙච්ච වෙලාවේ දැන් බොහෝ දෙනෙකුගේ අතේ ජංගම දුරකථන තියෙනවා. ඉතින් ඒවා හරහා මේ බණ බොහෝම ලේසියෙන් අහන්න පුළුවන්. ඉතින් ওই වගේ මේ පින්වතුන් මොනවා හරි බණක් අහන්න. ඒ කියන්නේ හිතට බරක් වෙච්ච, හිතට වේදනාවක් වෙච්ච අවස්ථාවක එහෙම නැත්නම් මොකක් හරි පවක් කරන්න සිතුවිල්ලක් පහළ වෙච්ච වෙලාවක බලනකො අපේ පින්වතුන්ට එක බණක් අහලා ඉවරුනාම ලැබෙන සහනය අන්න ඒක තමයි ධර්මයෙන් කරන වෙනස. ඉතින් ඕක පින්වතුනි කාට හරි කරවන එකට තමයි ධර්ම දානය කියලා කියන්නේ. දැන් ධර්ම ශ්‍රවණය කියන්නේ තමන් පෞද්ගලිකව කරගන්න දෙයක් නේ. ඒ දේ තවත් පිරිසකට අහන්න සලස්වන එකට තමයි ධර්ම දානය කියලා කියන්නේ. ඒක පරාර්ථකාමී චේතනාවෙන් කරන දෙයක්. ඒතර යම් කිසි කෙනෙක් කරන දේශනාවක් නිසා යමෙක් ජීවිතේ යම් හෝ වෙනසක් ඒ ධර්ම දේශනාව නිසා ඇති කරගත්තා නම් අන්නේ ඇත්තන්ට අප්‍රමාණ කුසල් ලැබෙනවා. ධර්ම දානෙන් ලැබෙන ආනිසංස මෙච්චරයි කියලා කියන්න බෑ. එච්චරට ආනිසංස ලැබෙනවා.